ඇත්තටම කවුද කාන්තාව කියන්නේ? එයාගේ හිත කොයි වගේ එකක්ද? ඔයාට විතරක් නෙවෙයි බන්දුක. මේ වස්තුටත් බෑ කාන්තාවගේ හිතක් ගැන ඇත්තටම කියන්න. කොමගේ හොඳ යාළුවෝ වගේ කියමුද බලන්න ඔයාට තේරෙන විදිහට කාන්තාව කියන්නේ කොහොම කෙනෙක්ද කියලා. හරි අනේ මගේ ආදරණීය කෙල්ලෝ ටික තරහ වෙන්න එපා. කියමු බලන්න ඔයාලගේ හිත කොයි වගේද කියලා. හරි. ඔක්කොටම කලින් ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා ඉන්නකෝ. ටියා වෙන කොල්ලෙක් එක්ක ෆිල්ම් එකක් බලන්න ඇවිත් ඉන්නවා දකින ගෙවියට හරියට දැනුනේ එයාගේ මුළු ලෝකෙම එයාට නැති වුණා වගේ. ඉතින් බන්දුකයට ඇවිත් මේ කියන්නේ ඒ දුක කොච්චරද කියලානේ. ගෙවින් චුට්ටක් කූල් කරලා දුවගෙන ගියපු බන්දුකයා ඕන් අර චාරවතීට ගිහින් ගෙවින්ගේ හිස්තන පුරවන්නයි කියන්නේ. කපටි චාරුත් බොරුවට ඕන නැති පාට් එකක් දැම්මට ටියාගේ මේ වෙන්වීමට හේතු වුණෙත් එයා මිසක් වෙන කවුද නේද? අයියා දුකෙන් ඉන්නවා බලන් ඉන්න බැරි හින්දා තමයි චූටි නංගි ඇවිත් තිදැස්ට මේ කියන්නේ දුකින් ඉන්නේ නැතිව හෙට ගිහින් සංදේශي අක්කිත් එක්ක මේ ගැන කතා කරලා මටත් කියන්න කියලා. ඒ කීව විදිහටම එළිය වැටෙනකල් නොයිවසිල්ලෙන් බලන් හිටිය තිදැස් සංදේශිගේ රූම් එකට ගියා විතරයි. සංදේශි පැන්න නේද අර අහිංසකයාගේ ඇඟටම. අනේ පව් තිදැස්. එයාට මේ ඔක්කොම අර ඔලිවියා හින්දා වෙන විපත්තිනේ. අදත් ඔය ඔලිවියා ගෑණි තිදැස්ගේ අම්මට අරගෙන හොරතල් වෙද්දි ඒක අහන් හිටියේ චෝටි නංගි අම්මගෙන් ඒ කතා කරන්නේ කවුද කියලා ඇහුවට කිව්වෙවත් නෑනේ. ඒ වුණත් ඒ කතා කරලා අම්මගේ ඔළුව කන්නේ ඔලිවියා කියලා දැනගෙන තමයි අම්මා ඔලිවියාට රැවටෙලි ඉන්න තරම ගැන නංගි මූණටම කියන්නේ. එතකොට සංදේශිට පුළුවන්ද ඇත්තටම තිදැස්ගේ මූණට මෙහෙම බැනලා සතුටින් ඉන්න? ඔය ඔක්කොම ටික අඹරලා මුකුත් නොදන්න ගානට හරියට නිකන් තොත්ත බබෙක් වගේ ආව ඔලිවියා තිදැස් එක හොරතල් වෙන්න හදද්දි තිදැස්ගෙන් හොඳ ඒවයින් තමයි අහගන්න වෙන්නේ. ඇත්තටම දැන් ගෙවින්ට චාරු ලං වෙයිද? ඒ ඔක්කොටමත් උත්තර අරන් අපි ආයෙම මුණ ගැහෙමුකෝ. එතකල් හැමෝම පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්නම් මම ආගේ ආදරණීය වස්තු.